වයස 30න් පස්සේ ජීවිතයේදී එන අභියෝග විශේෂයෙන්ම හිතේ වේදනාවන් සහ සමාජයෙන් එන පීඩනයන් එක ගනුදෙනු කරන එක ලේසි දෙයක් නෙමෙයි. ඉතින් මේ හැමදේම මැද්දේ Tamanට ආදරය කරන්න, ඒ කියන්නේ ආත්ම ප්‍රේමය නැවත හොයාගන්නේ කොහොමද? ගොඩක් දෙනෙක්ට දැනෙන ඒත් වැඩි කතා නොකරගෙන මේ මාතෘකාව ගැනයි අද මේ විග්‍රහයෙන් අපි කතා කරන්නේ. හරි. අපි එහෙනම් කෙලින්ම මේ ප්‍රශ්නෙන්ම පටන් ගමු. මොකද මේක තමයි මේ මුළු කතාවෙන්ම හරය. වයස 32 දී ආදර සම්බන්ධයක් බිඳ වැටුනාම ඒකෙන් ජීවිතේ ඉවර වෙනවද? එහෙම නැත්නම් ඒක ඇත්තටම අලුත් ආරම්භයකට ලැබෙන හොඳම අවස්ථාවක්ද? මුලින්ම අපි මේ වේදනාවේ ගැඹුර ගැන ටිකක් කතා කරමු. බලන්න 30 ගණන් වලදී හිතක ලොකු සම්බන්ධයක් නැති වෙන එකම ඇතිතරම් වේදනාකාරී. ඒත් ඒ වේදනාව තවත් දහස් ගුණයකින් වැඩි කරන පිටතින් එන කතා, ප්‍රශ්න කිරීම, අන්න ඒවත් එක ගනුදෙනු කරන්න වෙන එක තමයි ඇත්තම අභියෝගය. මේ හැඟීම සමහර විට අත්දැකීමෙන් දන්න දෙයක් වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ ගොඩනගාගත්තු හැම හීනයක්ම හැම බලාපොරොත්තුවක්ම එකම තත්පරයකින් බිඳිලා යද්දි මුළු ලෝකයේම ඔළුවට කඩාගෙන වැටුණා වගේ හැඟීමක් එන එක ඇත්තටම ඒක සාමාන්‍ය දෙයක්. ඊළඟට තමයි එන්නේ වටේ ඉන්න අයගෙන් එන පීඩනය. කෙනෙක් තමන්ගේ වේදනාවත් එක්ක තනියම සටන් කරද්දී කිසිම දෙයක් දන්නේ නැතිව වගේ ඇහෙන මේ වගේ ප්‍රශ්න හිතට කොච්චරනම් බරක් එකතු කරනවද? මේකත් ඒ වගේම හිත පාරණ කතාවක්. සමහර වෙලාවට කියන කෙනාට ඒකේ බරපතලකමක් තේරෙන්නේ නැතුව ඇති. ඒත් ඒක අහන කෙනාට දැනෙන්නේ තමන්ගේ ජීවිතේ ලොකු දෙයක් අඩු වෙලා කියලා නැවත නැවත මතක් කරනවා වගේ. මේ වගේ සමාජයේ තියෙන අපේ අපේක්ෂාවන් තමයි සමහර වෙලාවට වේදනාව තවත් දරුණුම තැනකට ගෙනියන්නේ. හොඳයි. එහෙනම් දැන් අපි මේ පිටතින් එන කතාවලට පොඩි අභියෝගයක් කරමු. ඇත්තටම වයස කියන එක කෙනෙක්ගේ සතුට නැත්නම් වටිනාකම මනින මිම්මක්ද? අපි ඒ ගැන ටිකක් ගැඹුරින් හිතලා බලමු. තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. වයස කියන්නේ දින දර්ශනයේ පෙරලෙන පිටුවක් විතරයි. ඒකෙන් කෙනෙක්ගේ වටිනාකමවත් සතුටින් ඉන්න තියෙන අයිතියවත් අනාගතයවත් මේ කිසිම දෙයක් තිරණය කරන්න බෑ. ඒක නිකම්ම ඉලක්කමක්. මේ සංසන්දනයේ දිහා පොඩ්ඩක් බලන්න. මේකෙන් කියවෙන දේ හරිම ප්‍රබලයි. එක පැත්තක තියෙන්නේ වැරදි සම්බන්ධතාවයක හිර වෙලා හැමදාම හිතේ වේදනාවෙන් දුක් විඳින ජීවිතයක්. අනිත් පැත්තේ තනියම ඉඳලා තමන්ම තේරුම් අරගෙන තමන්ගේ සතුට වෙනුවෙන් වැඩ කරන ජීවිතයක්. තෝරා ගැනීම හරිම පැහැදිලි නේද? වැරදි තැනක හිර වෙලා විඳවනවට වඩා තනියම හරි සතුටින් ඉන්න එක 1000න් සම්පතක්. මේක නම් හොඳටම මතක තියාගන්න ඕන කාරණයක්. කෙනෙක් තනිකඩද විවාහකද නැත්නම් වෙනත් සම්බන්ධතාවයකද කියන එක මත නෙමෙයි ඒ කෙනාගේ වටිනාකම තීරණය වෙන්නේ. කෙනෙක්ගේ ආත්ම වටිනාකම කියන්නේ ඊට වඩා කොච්චරවත් ගැඹුරු දෙයක්. හරි. එහෙනම් මේ தත්යෙන් ගොඩ එන්න ප්‍රායෝගිකව මොනවද කරන්න පුළුවන්? සුවවීමේ ගමනට, ඒ වගේම තමන්ව නැවත හොයාගැනීමේ ගමනට ශක්තිමත් අඩිතාලමක් දාගන්නේ කොහොමද? අපි දැන් ඒ ගැන බලමු. මෙන්න හරිම සරල පැහැදිලි පියවර තුනක්. පළවෙනි එක අතහරින්න. වෙලා ඉවර දේවල් පරණ මතකයක ජීවත් වෙන එක නවත්තන්න. ගිය දේ ආයෙත් එන්නේ නැහැ. දෙවනුව තමන්ට ආදරේ කරන්න පටන් ගන්න. තමන්ගේ සතුටට යහපතට මුල් තැන දෙන්න. ඒක තමයි ශක්තිමත්ම පදනම. තුන්වෙනුව තමන්ට මානසික පීඩනයක් දැන හිත රිද්දන ටොක්සික් මිනිස්සු ඉන්නෝනම් එයාලගෙන ඈත් වෙන්න. ඒක සමහර විට අමාරු වෙන්න පුළුවන්. ඒක තමන් වෙනුවෙන් ගන්න මොන තීරණයක්. හරි. දැන් අපි මේ මුළු කතාවම අනිත් පැත්ත හරවමු. අර අශුභවාදී හැඟීම් ඔක්කොම පැත්තකින් තියමු. මේ 30 ගණන් කියන දශකයේ දිහා ජීවිතයේ අවසානයක් වගේ බලන එක නවත්තලා ඒක අලුත්ම අවස්ථාවක් විදිහට බලන්න පටන් ගමු. මේක කොයිතරම් ඇත්තක්ද? 30 ගණන් කියන්නේ ජීවිතේ ලැබුණු අත්දැකීම් එක්ක හොඳටම පරිණත වෙලා තමන් ඇත්තටම කවුද, තමන්ට මොනවද ඕනේ කියලා වෙන කවදාටත් වඩා හොඳටම තේරුම් අරගෙන ජීවිතේට ශක්තිමත් අලුත්ම පටන් ගැනීමක් ගන්න තියෙන හොඳම කාලය. අවසාන වශයෙන් අපි මේක තේරුම් ගන්න ඕන තනි කෙනෙක්ගේ කතාවක් විතරක් නෙමෙයි, මෙතන තියෙන සාමූහික ශක්තිය ගැන, ඒ කියන්නේ එකිනෙකාට හයියක් වෙන තියෙන හැකියාව ගැනත් අපි කතා කරමු. මේක තමයි සමහර විට මේ මුළු කතාවෙම වැදගත්ම පණිවිඩය. මේ වගේ හැඟීමක පොරබදින කිසිම කෙනෙක් මේ ලෝකෙ තනි වෙලා නැහැ. ලෝකෙ පුරාම තවත් දහස් ගාණක් මේ වගේම ගමනක් යනවා. ඒ නිසා මේක තනි ගමනක් නෙවෙයි කියන එක මතක තියාගන්න ලොකු ශක්තියක්